අද ඉතින් මම යන්නේ අම්මගේ යාළුවොත් එක්ක ගර්ල්ස් ඩේට් එකක්. එක්කෙනෙක් නම් ගත්තා. ඊට පස්සේ අපි දෙන්න ගියා පොඩි බඩගින්නක් ඇවිල්ලා කන්න. මේ ඉතින් ඉන්න අපේ අනිත් යාළුවා අපි අද යාළුවගේ ගෙදර තමයි ඉන්නේ. පොඩි වැඩකට තමයි ඉතින් මේ සෙට් වෙලා ඉන්නේ කට්ටියම. ඊට පස්සේ ඉතින් මගේ යාළුවා මෙන්න මේ බලුකුක් එක ගෙනල්ලා දැම්ම. එයාලගේ ජෙනී තමයි නම කිව්වේ. බලුකුක්ක පොඩ්ඩක් කන්ෆියුස් වෙලා කොහොමද එකම ජාතිය දෙන්නෙක් සෙට් උනේ කියලා. ඊට පස්සේ ඉතින් මම මේ බලුකුක්කා මගේ විදියට හදාගත්තා. දැන් නම් ඉන්නවා ෂේප් එකේ. බලු සූරතල් බල්ලේ වුණාට පස්සේ අපිට ඉතින් බඩගින්නක් ආවා. ඊට පස්සේ මගේ යාළුවගේ තාත්තා අපි එන නිසා රයිස් ඕඩර් කරලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ඒවත් කාලා නිදාගන්න කියලා ඇඳට ගියා. නිදාගන්න කියලා ගියාට ඉතින් ඇත්තටම නිදාගත්තේ නෑ. ඕක දූක කතා කර කර තමයි හිටියේ. යාළුවෝ ඉතින් සෙට් වුණාම කොහොමවත් එහෙමනේ. අපි ඉතින් ගිය වෙලෙන් නම් කියව හිටියේ. මොකද අපි මේ විදිහට හම්බෙන්නේ අවුරුදු ගානකට පස්සේ. මොකද ඉතින් කෙවල් වලින් ඇත්තටම පර්මිෂන් දෙන්නේ නැහැ රැට නවතින්න යන්නේ යාළුවෙක් ගෙදරක උනත්. මේක අපි ඇත්තටම දාගත්තේ අපේම ගෑන්ග් එකේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ වෙඩින් එකක් නිසා. ඉතින් යාට පොඩි සර්ප්‍රයිස් ඩාන්ස් එකක් ප්‍රැක්ටිස් ගන්න තමයි ඇත්තටම අපි මේ දාගත්තේ. ඒ වුණාට ඉතින් ඩාන්ස් නම් කරේ නැහැ. ඉතින් කීව තමයි හිටියේ. අපේ මේ හොඳම යාළුවෝ කට්ටිය 2012 විතර ඉඳන් වගේ තමයි ඉන්නේ. අපි ස්කූල් යන කාලේ තමයි කට්ටියම හම්බුනේ. ඉතින් අදටත් ඒ යාළුකම ඒ විදිහටම තියෙනවා. ඉතින් කොහොම හරි අපේ මේ සෙට් එකේ මුලින්ම මැරි කරන්න යන අපේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඉතින් එයා වෙනුවෙන් අපි සර්ප්‍රයිස් ඩාන්ස් එකක් තමයි කරන්න ආවේ. මේක ෆ්‍රයිඩේ දවසක්. හැමෝම ඉතින් බිසි ෂෙඩියුල් එකක ඉන්න නිසා අපිට හම්බුනේ ඉතින් ෆ්‍රයිඩේ නයිට් ඉඳන් අපි සැටර්ඩේ වෙනකන් තමයි ඉඳලා ප්‍රැක්ටිස් දාගන්න ගත්තේ. ඒ වුණාට ඉතින් ආපුලින වල්පල් කියව ඉතින් අවුරුදු ගානක දේවල් කියව හිටිය. ඉතින් ගෑවෙනව තේරුණේවත් නැහැ. අපි නිදාගත්තේ පාන්දර 3-5 වුණා කොහොම හරි. මේ ඉතින් පහුවෙන්දා උදේ මේ ඉතින් අපේ යාළුවගේ ගාඩන් එක. එයා තමයි කිව්වේ මේ ගාඩන් එක පේන්න දාන්න කියලා. එයා කරනවා වගේ. හැබැයි ඉතින් ඇත්තටම එයා නෙමෙයි මේ පළොක්කොම කරන්නේ. එයාගේ අම්මා තමයි. මගේ යාළුවා ඉතින් එයාට ගැළපෙන විදිහට තමයි කට්ටියව හදලා තියෙන්නේ. ගෙදර නිකන් මිනි සූ එකක් වගේ. ඊට පස්සේ අපි ඉතින් බ්‍රෙක්ෆාස්ට් ගත්තා. අපේ යාළුවා ඉතින් කෑම හදලා තිබ්බා. එයා නම් නෙමෙයි හැදුවේ. කියවිල්ලම විතරයි ඉතින් කන කමනුත් කියවිල්ල කටට දාන්න නිදහසක් නැහැ.
ඊට පස්සේ අපි අනිත් යාළුවට ක්ලාස් එකක් තිබ්බ නිසා මමයි මගේ අනිත් හොඳම යාළුවයි ගියා පොඩ්ඩක් ඇවිදින්න කියලා. මොකද මේ පැත්තේ අර වෙලක් වගේ තියෙනවා. ඉතින් අපි දන්නෙත් නෑ පාරවල් කොහොම හරි හොයාගෙන ඉතින් ගියා. අපි දැන් ඉතින් පැය කමාරක් විතර ඇවිදලා ඊට පස්සේ ආපහු ගෙදරට ගියා. අපි ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන අපි දැන් මේ ගෙදර යන්න ඕනේ. මොකද හවස අපි තුන්දෙනාටම එක එක දාගත්ත වැඩ ටිකක් තියෙනවා. මම දැන් මේ යන්නේ මගේ තවත් හොඳම යාළුවෙක්ගේ වැඩකට. ඇත්තටම එයාගේ ග්‍රැජුවේෂන් එක. ඉතින් මම ගෙදර ඇවිල්ලා ලෑස්ති වෙලා එහෙම චුට්ටක් ගියා BMICH එකේ තියෙන නිසා. ඊට පස්සේ යා සෙරමනි එක ඉවර වෙලා යනකම් අපි ඉතින් එළියට වෙලා හිටියා යා වෙල්කම් කරන්න. අනේ මන්ද මෙතනට ඉතින් මට නම් අමුතුම ෆීලිං එකක් දැනෙන. මොකද මගේ ග්‍රැජුවේෂන් එකේදීත් මට ඒ විදිහටම දැනුණා. ඉතින් මහන්සි වෙලා අවුරුදු ගාණක් ඉගෙනගෙන ඒකේ ප්‍රතිඵල ගන්න දවසට තමයි අපි වැඩියෙන්ම සතුටු වෙන්නේ. මට ඉතින් මේ විදිහට BMICH එකේ ග්‍රැජුවේෂන් එකක් තියෙද්දි මතක් වෙන්නම මගේ තිබ්බ ග්‍රැජුවේෂන් එක තමයි. මගේ ඉස්සරහට තව එකක් තියෙනවා. ඔච්චර ඉතින් ඉගෙන ගත්තත් ඒත් මදි. ඉතින් තව ඉගෙන ගන්නවා තමයි. ඊට පස්සේ ඉතින් යාළුවා ආවා. යාළුවට මේ මල් එක ඔක්කොම දීලා යාව වෙල්කම් කරා. ඒවා ඉතින් සතුට වැඩිකමටද මන්ද වීඩියෝ වෙලක් නැහැ. දැන් ඉතින් හවස 6ක් පහ වෙලා නිසා මම එහෙමම ගෙදර ගියා. ඊට පස්සේ ඉතින් රැට මොනවා හරි හදන්න කම්මැලි හිතුන නිසා එදා හවස වැස්සත් එක්ක මම කෝන් ඩෝග් ඕඩර් කරා. ඕම තමයි මගේ දවස් ස්පෙන්ඩ් කරේ. එහෙනම් ආයෙත් vlog එකකින් හම්බෙමු. බයි.